Hi guys, කොහොමද? ඉතින් මේ vlog එක අපි පටන් ගන්නේ සිංගප්පූරුවල. අපි මලේසියා වල කලින් හිටිය දවස් 4ක් ඒ vlogs ටික ඔයගොල්ලන් බැලුවා. තව එක vlog එකක් එන්න තියෙනවා. ඒක මම දාන්නම් මේ සිංගප්පූරු vlogs ටික අප්ලෝඩ් කරාට පස්සේ. ඉතින් දැන් අපි සිංගප්පූරු වලට ඇවිල්ලා ඉන්නේ. සිංගප්පූරු වල අපි ලෑන්ඩ් කරපු ගමන්ම අපි හෙව්වේ මේ ජුවෙල් චැන්ගි එයාපෝට් එකකෝ මේ වෝටර්ෆෝල් එකකෝ මේ ගස් ටික කියලා. හැබැයි අපි හිටපු ටර්මිනල් එකේ ඒ කිසිම දෙයක් තිබ්බේ නැහැ. ඉතින් අපි බැලුවා කොහොමද කියන දේවල් නැහැනේ කියලා. ඊට පස්සේ අපි security කෙනෙක්ගෙන් ඇහුවා. ඒතර එයා කිව්වා ඒක තියෙන ටර්මිනල් 1 එකේ. ටර්මිනල් 1 එකට යන්න ෆ්‍රී ෂටල් බස් එකක් තියෙනවා. ඒවා එන වෙලාවලුත් ඒගොල්ලන් එයාපෝට් එකේ ඉස්සරහම දාලා තියෙනවා. ඒ ටයිම්ස් බලලා බස් එකේ නැගලා යන්න කියලා. අපි ඉතින් ලගේජ් උත් අපිට 4ක් තිබ්බා. ලගේජ් 4ත් උස්සගෙන බස් එකේ අපි ආවා මේ ටර්මිනල් 1 එකට. මොකද සිංගප්පූරුව આવත් අනිවාර්යෙන් ඕක බලන්න ඕනේ. නැත්තම් ඇත්තටම වැඩක් නැහැනේ සිංගප්පූරුව ඇවිල්ලා. මොකද සිංගප්පූරුව එයාපෝට් එක කියන්නේ ලෝකේ තියෙන ලස්සනම එයාපෝට්ස් වලින් එකක්. ඉතින් ඒ බස් එකේ එන ටික නම් අපිට රෙකෝඩ් කරගන්න බැරි වුණා. මොකද මේ හරියම අමාරුවෙන් අපි දෙන්න ආවේ. මොකද ලගේජ් 4ක් තිබ්බා. ඉතින් එක්කෙනෙක්ට අනිවාර්යෙන් දෙකෙන්ම ලගේජ් උස්සගෙන එන්න වෙනවා. ඒක නිසා අපිට බැරි වුණා ඒ ටික රෙකෝඩ් කරගන්න. ඉතින් සිංගප්පූරුව වලට එන්න විදි ගොඩාක් තියෙනවා. බස් එකේ එන්න පුළුවන්, ට්‍රේන් එකේ එන්න පුළුවන්. හැබැයි අපි දෙන්න ආවේ ප්ලේන් එකේ. මොකද ඒකේ ඇත්තටම ගොඩාක් වෙලාව ඉතුරුයි. පොඩ්ඩක් ගණන් වැඩි අනිත් දෙකට වඩා. හැබැයි වෙලාව නම් ගොඩක් ඉතුරුයි. ඒක නිසා අපි ෆ්ලයිට් එකේ තමයි ආවේ සිංගප්පූරුවට. අනිත් එක ඒ ෆොරස්ට් එකේ ලස්සන මියුසික් එකක් ප්ලේ වෙනවා. හරිම කාම් මියුසික් එකක්. මට හරියටම මතක නැහැ. හරිද කිව්වා ඒ Lord of the Rings එකේ තියෙන මියුසික් එක කියලා. මට නම් මියුසික් එක අඳුරගන්න බැරි වුණා. මොකද මම එච්චර Lord of the Rings ෆෑන් කෙනෙක් නෙමෙයි. ඉතින් තනියද ලොකු ෆෑන් කෙනෙක් Lord of the Rings. යාරේ මියුසික් එක ඇහුණ ගමන් එයා දන්නවා මොකක්ද කියලා. මේ වෝටර්ෆෝල් එක විතරක් නෙමෙයි තව ගොඩාක් ඇක්ටිවිටීස් තියෙනවා මේ ටර්මිනල් 4 එකේ. නිකන් උඩ පයින් ඒවා, බටර්ෆ්ලයි ගාඩන්ස් වගේ ගොඩාක් ඇක්ටිවිටීස් තියෙනවා. හැබැයි ඒව වලට යන්න ඒගොල්ලන් ප්‍රයිස් එකක් charge කරනවා. අපි සිංගප්පූරුව වල උදේ 10 මාර විතර වෙදි ලෑන්ඩ් කරා. අපි හොටෙල් එකේ check in time එක තිබ්බේ හවස 3ට. ඒක නිසා අපි හිතුවා එයාපෝට් එකේ පොඩ්ඩක් කැරකි ඉඳලා හොටෙල් එකට යන්න. සාමාන්‍ය හොටෙල්ස් වල check in තියෙන්නේ 2ට. හැබැයි සිංගප්පූරුව වල හොටෙල්ස් වල check in තියෙන්නේ හවස 3ට. මම හිතන්නේ සිංගප්පූරුව වල තියෙන ගොඩාක් හොටෙල්ස් හවස 3ට තමයි check in තියෙන්නේ. සිංගප්පූරුව කියන්නේ expensive country එකක් නිසා අපි වැඩි දවස් සිංගප්පූරුව වල දාගෙන තිබ්බේ නැහැ. අපි දවස් 3යි දාගත්තේ 2 nights. හොටෙල් එකට check in වෙලා චුට්ටක් rest කරලා පැයක් එකමාරක් විතර ආයෙත් අනිත් පැත්තට පිටත් වෙලා සිංගප්පූරුව එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් සිංගප්පූරුව කියන්නේ අතරම චූටි කන්ට්‍රි එකක්. ඒක නිසා පඩපඩ ගාලා එක්ස්ප්ලෝර් කරන්න පුළුවන්. මේ කොනේ ඉඳන් අර කොනට යන්න පුළුවන්. මම හිතන්නේ 45 minutes හරි. එච්චරට පොඩි කන්ට්‍රි එකක්. හරිම ලේසි එක්ස්ප්ලෝර් කරන්න, තනින් තනට travel කරන්න. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ මර්ලයන් පාර්ක්. සිංගප්පූරුව වලට આવොත් අනිවාර්යයෙන්ම යන්න ඕනේ තැනක් තමයි මේක. මොකද ඒක අයිකනික් තැනක්. ඒක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ කියලා කට්ටිය කියනවා. ඒක නිසා අපිත් තාම මෙතන තියෙන ඉතින් view එක තමයි මෙතන මර්ලයන් ඉන්නවා. මේක ටූරිස්ට් ස්පොට් එකක්. ඉතින් ගොඩාක් ටූරිස්ට්ලා මෙතන ඉන්නවා. ටූරිස්ට්ලා විතරක් නෙමෙයි මම හිතන්නේ සමහරක් ලෝකල්ස්ලා හිටියා මෙතන. අනිත් එක තමයි මෙතෙන්ට ආවොත් මේ වගේ ෆොටෝ එකක් ගන්න ඕනේ. ඉතින් අපිටත් මෙතෙන්ට ආවට පස්සේ තමයි මතක් වුණේ ආනේ මේ ෆොටෝ එක ගන්න ඕනේ නේද? හැමෝම ගන්නවා නේද කියලා. මොකද මෙතෙන්ට ආවම හැමෝම කට අරගෙන ඉන්නවා, හෑන්ඩ් බෑග් එක අරගෙන නැත්නම් තොප්පිය දාගෙන ඉන්නවා. අනිත් එක හැමෝම හැමතැනම ඉන්න නිසා ෆොටෝ එකක් ගන්න ලේසිත් නැහැ. හැබැයි කොහොම හරි තනියම මට හොයලා දුන්න ෆොටෝ ස්පොට් එකක්. එතන නම් කවුරුත්ම හිටියේ නැහැ. මොකද කට්ටිය දැනගෙන හිටියේ නැහැ මෙතන ඒ වගේ ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන් කියලා. අපි ගත්තට පස්සේ නම් කට්ටිය ගොඩාක් ආව උතන්ට ඇවිල්ලා ෆොටෝ එකක් ගන්න. ඒකත් හරි. දැන් අපි යන්න හදන්නේ මරීනා බේ සෑන්ඩ්ස් එකට. එතන මෝල් එකක් තියෙනවා. එතන තමයි Gardens of the Bay මම හිතන්නේ. ඒක තියෙනවා. තමනාන් තියෙන තව එස්කලේටර් එකක් තියෙනවා. ඉතින් ඔක්කොම ටික බලන්න. එහෙට යන්න ඕනේ. හැබැයි එහෙට යන්න විදියක් තමයි හොයාගන්නත් ඕනේ. ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්‍ය අංගනා නික්මී නොයා මහදේ දොරවසා හදේර දෙන්න දිව්‍ය අංගනා ලංවී දෙන්න දිව්‍ය අංගනා. 10 minutes. 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 10 minutes.
ලයින් පාක් එකේ ඉඳන් මරිනා බේ සෑන්ඩ්ස් එකට යන්න ටිකක් දුරයි. මොකද හෙන වටයක් දාලා යන්න තියෙන්නේ. ලේසි විදියක් තියෙනවා ෆෙරි එකේ යන්න පුළුවන්. නැත්නම් ඉතින් කැබ් එකක් බුක් කරලා යන්නත් පුළුවන්. අපි ෆෙරි එකේ ගණන් චෙක් කරා මට හරියට මතක නැහැ. හැබැයි කොහොම හරි ගණන් එක්කෙනෙක්ට 4000 හරි 5000 ගාණක් වෙනවා ෆෙරි එකෙන් එහා පැත්තට යන්න. ඉතින් අපි හිතුවා ඒක බොරු වැඩක්. අපි දැන් ඇවිදගෙන යන් කියලා. අපි දැනට විනාඩි 15ක් 20ක් වගේ ගියා ඇවිදගෙන යන්න. යන තේරෙන්නේ සෑහෙන දුරයි. හැබැයි ඉතින් වටපිට බල තියෙන දේවල් බල යද්දි එච්චර ලොකු මහන්සියක් දැනෙන්නේ නැහැ. දැන් යනවා Gardens by the Bay එකට. ඒකේ ලයිට් ෂෝ එකක් තියෙනවා 7:45. දැන් වෙලාව 6:00මාරයි. ඉතින් අපි හිතුවා දැන් එතනට යන්න කියලා. ඒකට අපි යද්දි සමහරකට ටයිම් එක හරියයි. කොහොම කන්ස්ට්‍රක්ෂන්ස් තියෙන්නේ මෙහෙ. තනිකරම බිල්ඩින්ග්ස්, ලයිට්ස් ඔක්කොම everything is artificial. හැබැයි අර නේචර් එකත් එක්ක ගොඩක් ලං වෙන විදිහට තමයි ඒගොල්ලෝ හැමදේම හදලා තියෙන්නේ. අපේ දැන් ෆස්ට් ඩේ එක අපි දෙන්න නිකන් යන්න බෑ වගේ ඉන්නේ. තව දවස් දෙකක් තියෙනවා අපිට. මදි වගේ. තව මොකුත් කරලත් නැහැ. ඒත් අපිට නිකන් මදි වගේ තව ඕනේ. දවස් ඒ වගේ. කියන්නේ දැන් අපි ඊළඟට යන්න හදන්නේ Cloud Dome and the Flower Forest. අපි ඇත්තටම හිතාගෙන ආවේ නෑ Cloud Dome එක බලන්න යන්න. හැබැයි මෙතෙන්ට ආවට පස්සේ අපිට ටයිම් එක තිබ්බා Gardens by the Bay show එක බලන්න. ඒක නිසා අපි දැන් හිතුවා මෙන්න මේකට යන්න. එතන ටිකට්ස් විකුණන්නේ Cloud Dome එකයි Flower Forest එකයි දෙකම එකම ටිකට් එකෙන් අපිට බලන්න පුළුවන්. මට මතක විදියට අපි දෙන්නටම ගියා 30000 මේක බාන. ඕ සිංගප්පූර් මාරම එක්ස්පෙන්සිව්. හැබැයි ඉතින් it's worth it. ගියාම ආයෙත් එන්න හිතෙන්නේ නැහැ. මොකද එච්චර ලස්සනයි රට, මාරම ක්ලීන්, ඉන්න මිනිස්සුත් හරිම හොඳයි. අපිට දැනෙන විදියට මම දන්නේ නැහැ කොහොමද කියලා. දැනෙන විදියට මිනිස්සු හරිම හොඳයි. ඒ වගේම රට ක්ලීන්, ලස්සනයි. බලන්න කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේම ටෙක්නොලොජි අතිනුත් මාරම උඩ තැනක තමයි තියෙන්නේ. වෙලාව තිබ්බ නිසා අපි ගියා Cloud Forest එක බලන්න. මේක ඇතුළට ගියාම හිතා ගන්න බෑ. මොකද මේ forest එක තනි කරම මිනිස්සු හදලා තියෙන. ඒක man made forest එක. තව ගොඩක් උඩට තියෙනවා මම හිතන්නේ. උඩට ගිහින් බලමු. සීතලයි. ඕ මාර සීතලයි. මේ forest එක ඇතුලේ, ඒ කියන්නේ මේ dome එක ඇතුලේ තියෙනවා waterfalls. හිතන්න පුළුවන්ද මෙච්චර ලස්සන waterfalls මිනිස්සුන්ට හදන්න පුළුවන් කියලා? මාරම ලස්සනයි. ඔයගලන්ට මේ පේනවා වගේ උඩටම නගින්න පුළුවන්. අපි දැන් ඉතින් උඩටම නැග්ගා. සමහර තැන්වල මීදුම් වගේ තියෙනවා. මාරම ලස්සනයි. හිතා ගන්න බෑ. ඇත්තටම මාරම ලස්සනයි. මං හිතන්නේ මම දැන් මාරම ලස්සනයි කියලා 100 පාරක් විතර මේ වීඩියෝ එකේ කියලා ඇති. Cloud Dome එක ඇතුලේ එක themes වලට හදලා තියෙනවා. Indian කියලා Indian flowers, තව Chinese කියලා Chinese flowers, මේ වගේ එක themes වලට Cloud Dome එක ඇතුලේ හදලා තියෙනවා. මේක බල ඉවර කරන්න අපිට සෑහෙන වෙලාවක් ගියා. අපි හවස ආපු නිසා ටිකක් කලවර වෙන පටන් ගත්තා. ඒක නිසා අපි ඉක්මනටම මේක බලලා ඉවර කරලා Flower Forest එකට ගියා. මොකද ඇත්තටම මෙතන කලවර වෙලා ආවිල්ලා වැඩක් නෑ. අර ලයිට් එක තියෙදි තමයි ලස්සන්ට පේන්නේ. හැබැයි ඉතින් මේවා හදිස්සිය බලලා වැඩකුත් නැහැ. මොකද අපි ලොකු ගාණක් ගෙවලා එන්නේ. ඒක නිසා ඇත්තටම හදිස්සිය බලලා වැඩක් නෑ. තියෙන ඔක්කොම බලලා full experience එක අරගෙන යන්න ඕනි කියලා තමයි මට ඔයගලන්ට කියන්න තියෙන්නේ. අපි ගියේ හවස නිසාද මන්ද හවස ගොඩක් සෙනග හිටියා. මට හිතෙන්නේ උදේ වරුවේ වගේ ඔයගලන් ගියා නම් එච්චර සෙනග නැති වෙයි. දැන් අපි ඉන්නේ Flower Forest එක ඇතුලේ. හරිම දුකයි මොකද අපි එදි කලුවර වෙලා ඒක නිසා එච්චර හරියට ලස්සන ෆොටෝස් වලට පේන්නේත් නැහැ. අනිත් එක ෆුල් එක්ස්පීරියන්ස් එක ගන්න බෑ. හැබැයි මම දැක්ක ඒගොල්ලන් බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒ කියන්නේ රෑ වෙද්දි ඒගොල්ලන් තව ලයිට්ස් දාලා ඔතන ඇට්මොස්ෆියර් එක ඔතන තියෙන වයිබ් එක සම්පූර්ණයෙන්ම චේන්ජ් වෙනවා. හැබැයි ඒක චේන්ජ් කරන්න ඒගොල්ලන්ට පැක් එකමාරක් විතර යනවා. කොහොම හරි අපි Flower Forest එක බලන්න ආවේ අන්න ඒ වෙලාවේ. ඒක නිසා අපිට අර ඒගොල්ලන්ගේ night view එක බලන්න බැරි වුණා. සමහරකට තව රෑ වෙලා ගියොත් මීට වඩා ලස්සනට තියෙයි. අපි ඒකත් චුට්ටක් හදිසියෙන් බැලුවේ. මොකද අපිට 7:45 වෙද්දී Gardens by the Bay එකේ තියෙන ලයිට්ස් එක බලන්න යන්න තිබ්බා. ඉතින් ඇත්තටම අපි හරිම රෂ් එකේ තමයි මේ දවසේ ගියේ. But it was worth it. It was beautiful. අනිත් එක තියෙන වෙලාවෙන් අපි උපරිම ප්‍රයෝජනය ගන්න ඕන නිසා අපි ඉතින් පරපර ගාලා දේවල් බලාගෙන ගියා. Butterfly dome එකක්, තව ලස්සන garden එකක් තිබ්බා. ඉතින් මේ වගේ ගොඩක් තියෙනවා. හැබැයි හැම එකටම
සල්ලි ගෙවන්න ඕනේ වෙන වෙනම යන්න. ඒ නිසා අපි පොඩ්ඩක් බලලා තමයි මේ තැන් දෙක සිලෙක්ට් කරගත්තේ. මේගොල්ලන්ගේ ලයිට් ෂෝස් දෙකක් තියෙනවා. එකක් 6:45 අනිත් එක තියෙන්නේ 7:45. අපි දෙන්න ගියේ 7:45 ලයිට් ෂෝ එකට. මේ ලයිට් ෂෝ එක නම් completely free. ඒගොල්ලන් කිසිම charge එකක් ගන්නෙ නැහැ. ඇවිල්ලා ඉඳගෙන බලන්න තමයි තියෙන්නේ. මෙතන මේ artificial trees වල උඩට නගින්නත් පුළුවන්. හැබැයි ඒකට නගින්න charge කරනවා. අපි ඉතින් එකපාරයිනේ එන්නේ. කියලා හිතලා ටිකට්ස් ගන්න ගියාම ඒගොල්ලන් කිව්වා දැන් කවුන්ට් එක වහලා තියෙන්නේ මොකද ලයිට් ෂෝ එක පටන් ගන්න නිසා. ඉතින් ඕගොල්ලන්ට එහෙම ආසාවක් තියෙනවා නම් මේ ආටිෆිෂල් ට්‍රීස් උඩට නැගලා ෆොටෝස් ගන්න නැත්නම් බලන්න යන්න අනිවාර්යයෙන්ම කලින් ඇවිල්ලා ටිකට්ස් ගන්න. මොකද රෑවෙද්දී ඒගොල්ලන් කවුන්ටර්ස් වහනවා. හැබැයි ඉතින් ලයිට් ෂෝ එක බලනවා නම් මම නම් රෙකමන්ඩ් කරන්නේ පල්ලා හිඳන් බලන්න. මොකද උඩට ගියාම මං හිතන්නේ ෆුල් එක්ස්පීරියන්ස් එක හම්බ වෙනවා කියලා. මේ ලයිට් ෂෝ එක කොහොම හරි විනාඩි 15ක් විතර තියෙනවා. මං හරියටම දන්නේ නැහැ ලයිට් ෂෝ තීම් එක චේන්ජ් වෙනවද කියලා. හැබැයි කොහොම හරි අපි ගිය වෙලාවේ අපි ගිය ලයිට් ෂෝ එකේ ඒක ඔපෙරා ස්ටයිල් එකකට තමයි තිබ්බේ. හරිම ලස්සනයි අනිවාර්යයෙන්ම ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක් තමයි මේක. අනිත් එක ඒක ඇබ්සලියුට්ලි ෆ්‍රී. ඉතින් කොහොම තමයි අපේ ඩේ 1 ඉන් සිංගප්පූර් ඉවර වුණේ. සෑහෙන ඇවිද්දා අපි දෙන්න සිංගප්පූර් වල කකුල් කැඩෙනකන් ඇවිද්දා. මාරම ඇවිදිලා කරේ අඩුම කිලෝමීටර්ස් 10ක් අපි ඇවිද්දා ඒ දවස් තුනේ. ඇවිදිද්දී අපිට කිසිම ගාණක් නැහැ. මොකද වටපිට බල ඇවිදින්නේ. හැබැයි හොටෙල් රූම් එකට ආවට පස්සේ තමයි තේරෙන්නේ අම්බෝ කකුල් දෙක රිදෙනවා කියලා. හැබැයි ඊළඟ දවසේ අපි නැගිට්ටා රිෆ්‍රෙෂ් වුණා ආයෙත් ගියා ඇවිදින්න. මොකද එච්චරට ආස හිතෙන රටක් එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් ඊළඟ vlog එකක් මම ඉක්මනටම අප්ලෝඩ් කරන්නම්. so stay tuned. අපි අනිවාර්යයෙන්ම subscribe කරන් තියාගන්න. ඊටර vlogs ටික බලන්න. ඔයගලන්ට මොන හරි questions තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාගෙන යන්න. ඒ questions ඔක්කොම ටික එකතු කරලා මම තව වීඩියෝ එකක් ඔයගලන්ට ගෙන්නන්න. එහෙනම් ඉතින් thank you for watching. Love you all. Bye.